Alpha. Aduh. Kau dah ya lah, dia. Kau dah bah. Negeri bah. Dia bah. Apa? Udah bah. Guys. Mana? Sisa kau apa mereka dah? Bakau dah. Amma. Aduh. Kau ini dua ni. Kau ini apa ini? Bakau. dah lagi ane me ba me unta amaru moket deke passen pennuwa ba harida harida moket deke passen pennu mu wedla kakulda මොකද දුනා ba පරක්කු නෑලු දෙන්න හිතෙනවා අන් අතන චුට්ටක් එලි එතෙන් යා මේ තිසර මේ ඇල්ෆා මේ ගරන් බලන්න අපිට යන්න බෑනේ දැන් රෑ වුණාම ඉන්න තැනකුත් ඕනේ බා ඔව් ඒක අපි හදලා යම කවුද බං අර ආවේ මොනවා වුණත් මහා පොරිස ඒක තමයි මේ මොනවද මේ ගඩවිලෝ මොකද බං මේ අමු කලේ ගෙඩි જાතියක්ද අමු කලේ මොකද බං අර මේ බීම බොන්නේ ඊකනේ මරත් පට්ට අමාරුයි අල්ෆා මුට්ටි ටිකක් හරින්ද මම මටත් අමාරුයි ගයිස් කවින්ද ආපේ කොහොමද මොකද බං ඔය මොකද බං ගල් ගහන්නේ මොකෙද්ද එකෙක් අපි පස්සේ වැන්නුවා අපි දන්නේ නැහැ කවුද කියලා කොහොම හරි ඌ අපිව ටාගට් කරගෙන ඉන්නේ කොහොම හරි ඇල්ෆා පිටිපස්සෙන් ගියේ ඉස්සෙල්ලාම හරිද කැමරාව අල්ලන්න ඊට පස්සේ ඇල්ෆාට තමයි මුලින්ම කකුල කැඩුනේ ඌ තුවාලුනේ හරිද ඊට පස්සේ මගේ දැන් ඔළුව රිදෙනවා ඒකද මං කැමරාව අල්ලන් ගියේ පිටිපස්සේ ආයෙත් වැඩේ යන්න කියලා ආයන් දන්න මං දන්නේ මචං කැමරා කරන එකට මොකක් හරි කරනවා ඒතකොට මේක ප්‍රසිද්ධිය දාන්න බෑනේ බා කැමරා කරන එක තමයි මොකක් හරි ටාගට් කරන්නේ චුට්ටක් ගායිස් අවස් තුනා අපි මෙතනම හිටියේ අපිට කරදර වෙච්ච හැටි ඇල්ෆා නම් දැන් ටිකක් හොඳයි ඉතින් ඉතින් ගෑණි වගේ මොකුත් වැඩක් කරන්නේ නැහැ ඉන්නවා රිලෙවෙක් වගේ උඹ මචං මේ ඒක දෙනවා යකෝ අපි වීඩියෝ කරන්න පටන් ගත්තාම තමයි හැම රෙද්දම මෙන්නේ මචං මං හිතන්නේ මචං වීඩියෝ කරන එකට දෙනවා ෂොට් බං ඇයි දන්නවද ප්‍රසිද්ධිය දාන්න බෑ ඒතකොට මේ කැලේ ගන්න කැමරාවත් කරනවම ඔක්කොම අමාරුයි බං අපි කතා කරන වෙලාවට කවුරු හරි තව කතා කරනවා මතේ හොඳට අහන්න හිටා මේ බොරුවටම ගෑ ගන්න බෑ පිස්සා ඌ කවුරු හරි කතා කරනවා මේ සද්ද ඇහෙන පැත්තට යන්න කියන්නේ සද්ද ඇහෙන පැත්තට යන්න කියන්නේ මේ පාරේ අපි ගියේ මචං සද්ද ඇහෙන්නේ නැති පැත්තට දැන් නෑ අපි ගියේ සද්ද ඇහෙන්නේ නැති පැත්තට හැබැයි සද්ද අපි ළඟට එනවා සද්ද හරි සද්ද ඇහෙන පැත්තට යන්න අය මොකද පිටට එන්නේ ඒක අහලා මට නෑ බා ඌ ටාගට් කරන පිටිපස්සේ ඉන්න කව ඒ කියන්නේ කැමරා කරන එක හරි මොකක් හරි පිටිපස්සේ ඉන්න කව මේ කැලේ ඒ පන්නන්නෙත් බා මේ අපිට තුවාල වෙන්නව තමයි මේ කැලේ හරියට දුවන්නත් බෑනේ කටු අනම්මනක් තියනවනේ ඌ බං වැල් මේ මොකක් හරි හෙද්දක් එනවා මේ අඳුර තියෙන වැස්සක් එනවා බං ඒ දැම්මා මේක හරි විද්දාරි කටුවක් යවුණා හවස්සලා බං දැන් බෑ වෙන්නත් ළඟේ මොකක් හරි ආයි අඩෝ බං දැන් බෑ වෙනවා කොහොමද මේ මොට කරන්නේ දැම්ම වතුර ගෙනාවද උඹලා අර බෝතල ඉහිපම් මොකද බමුණේ මොකද මේ හොඳ වෙලාවට වතුර ටිකක් තිබ්බා ඒ වතුර බාර එකතු වෙලා මේ කවුරු හරි ඇවිත් ගැහුවා මම ඔළුවට කොහොමද අහන්නේ අපිත් මෙතන හිටියේ බා මේ හැබැයි ඕකම මෙතන නම් ඉඳලා හරියන්නේ නැහැ යන්න තැනක් හොයාගන්න
ඒ තුවාල නම් ටිකක් අර ලේ උඹ බැදගනි උඹ මේක තිසර මට මේක බඳින්න උදව් කරගන්න. අම්බෝ ඒ කලන්තයක් කොයි මොකක්ද දෙකක් වුණා බා ඇඟට සීතලක් කොයි මොකක්ද වුණා බා. අපි අන්තිමට කතා කරේ නෑ මම මොකද්ද කියද්දි මම මොකද්ද කිව්ව කවුරු හරි මෙහෙන් ආවා. හරිද? ආවු බා මෙහාට ගැව්වා බා. ඒ මෙතන ඉඳලා හරියන්නේ නෑ බං යන්නද? මට ඇවිදින්න ගන්නවත් බෑ මට පණ නෑ. මේ මොකක්ද වෙන්නේ යන්න බා. ඔව් අඩේ එන්න හරි අමම්. ඒ බා අඩේ මෙතන ඉන්න බෑනේ. මේක කිඩා. කලින් අපි පස්සේ ආපුද? ඒ කවුද? මිනිහෙක් වෙන්න ඕනේ. කොහමද මම කියන්නේ? ඔව් ඒක උඹට මතකද? උගේ අඩි සද්ද ඇහුණා. හොල්මන්ගේ මං අඩි සද්ද ඇහෙන්නේ නෑනේ. ඒ කියන්නේ ඌ ඇවිදින එක. මිනිහෙක් වෙන්න උගේ ඕනේ. වියරු වෙලා තිබ්බේ මූණ විතරයි. අත් කකුල් වැහෙන්න ඌ ඇඳගෙන හිටියේ. මචං හොල්මන්ට ඇවිදින්න බෑ. අහපන් තේරුම් ගන්න. මං කියන්නේ අහපන්. ඌ මූණ විතරයි මේව වෙලා තිබ්බේ. උගේ වියරු වෙලා තිබ්බේ. ඇඟ ඔක්කොම වහගෙන හිටියේ උඹට මතකද? ඔව් ඌ කැලේ අස්ස ගහන්නේ. ඔව් බං පේන්නේ ඕනනේ බං සියල්ල. කරදරයක් කරනවා නම් එන්න ඕනේ පේන්නම. ඔව් බං මා දෙන්නේ නෑ මං දන්නේ නෑ උඹ එනකොටම තමයි ඌත් ගියේ. ඔව් බං ඒ කියන්නේ ඌ කාට හරි බයි. කවුරු හරි, ඌ දැක්කේ මේ? කියන්නේ තුන් දෙනෙකුට ගේම දෙන්න හදන්නේ එක. නෑ මට හිතෙන්නේ මූ අපි තනි කරනවා. තනි කරලා එකාට ගේම දෙන්න. හොඳට වටපිට බලාගෙන යමු. අද කැලේ සෝදිස් කරමු. දැන් ඌ ආවේ නෑ කොයි වෙලේකවත්. අපිට සද්ද ටිකක් විතරයි ඇහුනේ. උඹට ඔළුවට කවුරුද ඉච්චරයි. නැත්නම් ඌ ආහාරෙන් පන්නන් එනවනේ අපි ඉඳන් ඉද්දි. ආපන්. ඌට අපි පස්සේ ආවේගේ. ඌ මගක් ඇවිත් මේ වැල් හරියෙන් නවතින්න උට එන්න අමාරු හින්දා පැටලෙන හින්දා. ඔව් ඌ මිනිස්සේ. ඌ ඇවිදගෙන යන්නේ. පැටලෙනවද ඉතින් මිනිස්සේ. යකෝ හොල්මන්ට ඕන දෙයක් ගියක් නිබා. එතකොට ඌ නැති උනේ කොහොමද? හරි මචං. නැති උන්නේ නෑ. උඹට මතකද අපි මෙහෙන් දුවගෙන ඇවිත් අතන ඉද්දි මෙහෙන් සද්දයක් ආවා. ඌ වටෙන් ඇවිත් ගේම දෙන්න තනිය කාට. මන් දැන් දන්න අපි කරන මෙහෙන් දේ එනකොට අපිව මෙහෙන් බය කරද්දි අපි මෙහෙන් දුවනවනේ. ඌ අනිත් පැත්තෙන් ඇවිත් ගේම දෙන්නේ. මං කියන්නේ කරන දේ ඌ අපේ පස්සෙන් මොනවද හරි කරලා විතරයි වෙනස්. දෙන්නෙක් හරි එක්කෙනෙක් හරි ඉන්නවා මෙතන බා. නැත්තම් මේ පැත්තට ගලක් හරි ගහනවා අඩි සද්දයක් වගේ. නෑ බා ඇවිදගෙන. උඹ මොනවා කිව්වත් ගලක් මට දැන් ඌ මෙහෙන් එනවා වගේ දැක්කම මෙහෙන් එනවා. මේ කැලේ නම මොකද්ද? ගන්න අපිට. මේ මං හිතන්නේ ඌ ඔහොම නිකන් නැගිටිනවා. නැගිටලා අපි දුවනවානේ බං කලබල වෙලා ඊට පස්සේ ඌ වටෙන් එනවා. ඒක සද්ද හෙන්නේ. ඌ අඩිය තියද්දි ඔහොම සද්ද එනවා. ඒ කියන්නේ ඌ අඩිය තියෙන එකේ. මට හිතෙන්නේ මිනිස්සෙක් තමයි අපේ ආයුධයක් ගනින්කෝ. කෙලවන්න මේ කවුරු හරි ගන්න තිතර ගනි. උඹත් දැන් හරියට වැඩ කරමු බං. දෙන්නෙක් අමාරුලා ඉන්නේ තෝ විතරයි නැත්තේ. ඒ මටත් නෑ. දෙන්නෙක් ඉන්න. හැබැයි තුන් දෙනාට ගෙම දෙන්නේ. ඌ කියන විදියට උඹලා දෙන්න බෙදිලා යන්න එපා කවුරු. ඔව් බං. උඹලා දෙන්න පරිස්සම් වෙන්න. බෙදිලා ගියොත් නම් එකෙකුට ඕ සද්ද එනවා. කැලේ කවුද බං මියුසික් දාන්නේ? මේ සයිලන්ට් හවුස් එකක් ඇති බං කොහේ හරි. සයිලන්ට් හවුස් කොහෙද බං මේ කැලේ? ගුඩ් පිස්සුද? අපි ගියපු නැති තැනකට දැන් ගියා. අපි වටේම ගියා. ඒත් අපි එහාට ගියේ නෑ. ඔව් නේ. එහාට. එහෙ පාරක් තිබ්බනේ බං. කැලෙන් වැහිලා. ඔව්. මං එද්දි දැක්කා. කනේ අපි කලවෙලලා දිව්වා බං. අපි කලවෙලා දිව්වා මංගාට හරි එකෙක් ආවත් නම් අම්මපා මේක දෙනවා. අඩෝ එපා මම යන්න. යමු මඩක් කරගන්න තමයි එන්නේ.